එස්ටර් වලට ලියා ගන්න මේ ටික ලියලා මෙන්න මෙතනින් ලියා ගන්න මේ අම්ල සහ ඇල්කොහොල වල ප්‍රතික්‍රියා කිරීමෙන් අම්ල සහ ඇල්කොහොල ප්‍රතික්‍රියා කිරීමෙන් එස්ටර් සාදයි කියන එක ලියා ගන්න. එස්ටර් සාදයි. හරිද? එතකොට ඔයාලට මතක් වෙන්න ඕන ඔය දැන් පළතුරු වලට මේ ආවේනික සුවඳ ලැබිලා තියෙන්නේ මෙන්න මේ එස්ටර් වලින් කියන එක. හරිද? සුවඳ විලවුන් කර්මාන්තයේදී භාවිතා වේ කියලා තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව එතෙන්ට ඕනනම් එකක් ලියලා තියාගන්න. ස්වභාවිකව නිපදවන එස්ටර් වලින් තමයි මොකද්ද ඔය මේ පළතුරු ඉදෙනකොට එකට ආවේනික සුවඳක් එක පළතුරට ආවේනික සුවඳක් ලැබිලා තියෙන්නේ ඔය එස්ටර් කියන ස්වභාවිකව නිපදවෙන එස්ටර් වලින් තමයි ඒක ලැබිලා තියෙන්නේ. එතකොට සුවඳ විලවුන් හදනකොට නම් ඉතින් ස්වභාවික ඒවත් යොදා ගන්න පුළුවන් කෘත්‍රිම එස්ටර් හදලා ඒ මේ සුවඳ ගන්නත් පුළුවන්. හරිද? හරි ඔය කතාව මතක තියාගන්න. ඔය විදියට ළමයි ඔන්න දැන් අපි කතා කරලා ඉවර වෙනවා කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සම්බන්ධ කාබනික සංයෝග පිළිබඳ අපි කතා කරලා ඉවර වෙනවා. ඒ යටතේ අපි කතා කරා මොකද හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියෙනවා නම් ඒවත් OH තියෙනවා නම් ඒවා ඇල්කොහොල ඊට පස්සේ ඒක ෆිනෝල් වුණා චක්‍රීයකකට සම්බන්ධ වෙලා තියෙන වෙලාවේදී ඊට පස්සේ අපි ඊළඟට පිළිවෙලට කතා කරොත් අපි ඊළඟට කතා කරා එතිල්නේ ඊතර මේ ඊතර ගැන කතා කරා ඊට පස්සේ ඊතර වල වෙන්නේ ඔක්සිජන් දෙපැත්තට හයිඩ්‍රෝකාබන සම්බන්ධ වෙලා තියෙනවා නම් දෙකක් ඒක ඊතර වුණා ඊට පස්සේ අපි කතා කරා කීටෝන වලදී CO වල දෙපැත්තට හයිඩ්‍රෝකාබන දෙකක් දාම දෙකක් හරි චක්‍ර දෙකක් හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවා කීටෝන කිව්වා CHO වලට මේ CHO කියන හයිඩ්‍රෝකාබනයට එක් හයිඩ්‍රෝකාබන් දාමයක් හරි චක්‍රයක් හරි එකක් එතකොට එකක් එක පැත්තකනේ සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒවට ඇල්ඩිහයිඩ් කිව්වා COOH කාණ්ඩයේ එක පැත්තකට හයිඩ්‍රෝකාබන් දාමයක් හරි චක්‍රයක් හරි සම්බන්ධ වෙච්ච වෙලාවට කාබොක්සිලික් අම්ලයක් කිව්වා එස්ටරයක් කියන වෙලාවේදී COO වලට මේ දෙපැත්තට වෙන මේකේ දෙපැත්තට හයිඩ්‍රෝකාබනයක් හරි දාමයක් හරි චක්‍ර දෙකක් හරි යුගලක් සම්බන්ධ වෙච්ච වෙලාවදී ඒක එස්ටර් කියලා කිව්වා. එතකොට ওই විදිහට අපි හයක් කතා කරලා තියෙනවා. හරි ඊළඟට ඔන්න අපි විශේෂ කරලා ගන්නවා ඊළඟට කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් හා ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. හරි අවසානයේ ඕක නයිට්‍රජන් උ සම්බන්ධ කර ගන්නවා. තියා ගන්නවා අංක 3 දාලා කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් සහ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. එතෙන්ට ලියා ගන්න මේවා ක්‍රියාකාරී කාණ්ඩ සහිත කාබනික සංයෝග වේ. ඒක යටතේ අපි කතා කරන්නේ ඇමීනයි ඇමයිඩයි. හරිද? ඇමීන සහ ඇමයිඩ. බලන්න ඇමීනයක් කියන්නේ මොකක්ද කියලා. ඇමෝනියා කියන්නේ NH3 එකේ අණුවක ඇමෝනියා අණුවක NH4 ඇමෝනියම් අයනය තමයි NH4+ ඕක මේ සැරේ මේ A-level paper එකෙත් එක තැනකදී ළමයි ඕක වරද්දනවා. නේ NH4+ අයනය NH3 හරිද? ඇමෝනියා අණුවක NH3 එකක එක් හයිඩ්‍රජන් පරමාණු ඒකේ දැන් NH3 වල හයිඩ්‍රජන් පරමාණු එකක් හරි කිහිපයක් හරි වෙනුවට හයිඩ්‍රෝකාබන දාමයක් සම්බන්ධ වෙනවා නම් හරි චක්‍රයක් හරි සම්බන්ධ වෙනවා නම් ඒවා ඇමීන. දැන් බලන්න ළමයි මේ තියෙන්නේ ඔය NH3 එකේ බලන්න මේ එක හයිඩ්‍රජන් එකක් මේ එක හයිඩ්‍රජන් එකක් NH3 එකේ එක හයිඩ්‍රජන් එකක් ඉවත් වෙලා CH3 කියන හයිඩ්‍රෝකාබනය
දාමය සම්බන්ධ වෙලා. ඒ වෙලාවට මේක ඇමීනයක් බවට පත් වෙනවා. දැන් මෙතන මේ මෙතිල් එකක් නේ එන්නේ CH3 කියන දැනට අපි මෙතිල් කියන වචනේ ඇඩ් උනේ. එතකොට මේක මෙතිල් ඇමීන් බවට පත් වෙනවා. මෙතිල් ඇමීන්. එතකොට අර කලින් මම අර ක්‍රියාකාරී කාණ්ඩ ලිස්ට් එක දීපු තැන හරියට මෙන්න මේ තැනට අයිති වෙන්නේ අන්න අර මම කියපු මොකද NH2 කාණ්ඩය. NH2 කාණ්ඩය මේක. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන් මේ දෙන්නෙක් වෙනුවටම මේ වෙලාවට නම් ඒ කාණ්ඩය තියෙන මේකේ. මෙතිල් ඇමින් වල ඒක තියෙනවා. මේක ඉතින් මේ හයිඩ්‍රජන් එක වෙනුවටත් CH3 එකක් තියෙන්න පුළුවන්. හරි ඒත් ඇමිනය. හරිනේ. මේ ඒත් ඇමිනය. ආයිත් කියන්න. නෑ මම කිව්වේ ක්‍රියාකාරී කාණ්ඩ කියලා මේ NH2 කියලා එකක් අපි කිව්වනේ. ඒක තමයි අර බලන්න ක්‍රියාකාරී කාණ්ඩ ලිස්ට් එකේ මම නයිට්‍රජන් වලට අන්තිමට වෙන් කරලා දාපු එක මේ. හරිද මේගොල්ලෝ දැන් මේ කියන විදිහට ඇමෝනියා අයනය NH3 එකේ හරිද මේ එක හයිඩ්‍රජන් එකක් පමණක් තියෙද්දි අනිත් දෙක වෙනුවටම CH3 දෙකක් හෝ වෙනත් හයිඩ්‍රෝකාබන් දාමයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් ඒක ඇමීනයක් කියන එක මම මේ කිව්වේ. හරිද? මම මේකත් ඇමීනයක් කියන එක මම මේ කිව්වේ. හරි ඔය ටික ලියා ගන්න. ඊළඟට බලමු අපි ඇමයිඩ කියන්නේ මොකක්ද කියලා. ඇමයිඩයක් කියනකොට කාබොක්සිලික් අම්ලය. කාබොක්සිලික් අම්ලය කිව්වේ මොකද්ද? මෙන්න මේ තැනට තියුනේ මොකද්ද? එයාගේ OH. මතකද? මෙතෙන්ට එයාගේ තියුනේ මෙතෙන්ට සම්බන්ධ වෙලා තියුනේ OH එකක්. මේ විදිහට OH එකක් ඒවත් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියුනේ. හරි? මේ මෙන්න මෙතන තියුණු ඒ දෙක වෙනුවට NH2 එකක් සම්බන්ධ වෙනවා නම් ප්‍රතිස්ථාපන වෙනවා කියන්නේ ඒක වෙනුවට ස්ථානගත වෙනවා කියන එක. හරි? මම ඕනනම් ආයි ගොඩක් කාබොක්සිලික් කාණ්ඩය එතෙන්ට අරන් ගිහලා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ OH ඉවත් වෙලා එතෙන්ට NH2 එකක් ආවම කියනවා ඒකට ඇමයිඩයක් කියලා. ඇමයිඩයක් කියලා කියනවා. හරි ඔය විදිහට මතක තියාගන්න. එතකොට නයිට්‍රජන් අඩංගු ක්‍රියාකාරී කාණ්ඩ යටතේ සංයෝග දෙකක් ඉගෙන ගන්න ඇමීන සහ ඇමයිඩ්. හරිද? අතන හයක් අපි ඉගෙන ගත්තා. අනේ ළමයි ඔය නම් ටිකත් එක්ක ඕකේ ඔය මෙන්න මේ chart එකේ තියෙන විස්තරේ හොඳට මතක තියාගන්න මේ වගේ ව්‍යුහය දීපු වෙලාවක ඒකේ ක්‍රියාකාරී කාණ්ඩය අඳුනගෙන ඒකෙන් ඒක මේ මේ කොටසට වැටෙනවා දැන් මේක දැක ගමන් මේක ඇමීනයක් මෙන්න මේක දැක ගමන්ම හරියා මේ කාබොක්සිලික් අම්ලේ මේක අයින් වෙලා NH2 එක බෑ මේක ඇමයිඩයක් කියන එක අඳුරගන්න තමන්ට හැකි වෙනවා. හරි? ඒ ටික තමයි මේ කරපු ටිකෙන් තමන් ගන්න ඕන ටික. හරි? හරි. ඊළඟට යන්නේ ඊටාම වැදගත් ටිකක් කතා කරන්න. බලමු වෙලාව කීයද කියලා. කතා කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. හරිද? දැන් ඔයාලට මම මුලදීත් කිව්වා ඔය ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙනකොට ඔය ටික ඉක්ම ලියා ගන්න. ඔයා මෙයාලගේ තියෙන මොනවද රසායනික ගුණ වෙනස් වෙනවා කියලා කිව්වනේ භෞතික හා රසායනික ගුණ වෙනස් වෙනවා කියලා. මොනවද අන්නේ වෙනස් වෙන රසායනික ගුණ කියලා තමයි අපි දැන් ඊළඟට කතා කරන්නේ. හරිද? එතකොට මෙයාලගේ විද්‍යුත් ඍණතාවය කියන එක්කෙනා ගැන කතා කරනවා අපි. හරි විද්‍යුත් ඍණතාවය කියලා ගුණාංගයක් ගැන කතා කරනවා. ද්‍රවීකරණය කියලා කතා කරනවා. මතකද මේ සැරේ පේපර් එකෙත් ආව ද්‍රවීකරණය වැඩිම එක මොකද්ද අඩුම එක මොකද්ද? කොහොම එකක් තෝරන්න ආව මතකද MCQ එක. හරි විද්‍යුත් ඍණතාවයක් තියුණාද මන්ද ප්‍රශ්නයක මම මතකයි හිටියේ. හරි විද්‍යුත් ඍණතාවය කතා කරනවා අපි ද්‍රවීකරණය කතා කරනවා. ආම්ලික භාෂ්මික හෝ උදාසීන බව කියන එක කතා කරන. එතකොට 3යි. ඊට පස්සේ හයිඩ්‍රජන් බන්ධනය එකක් කියලා එකක් කතා කරනවා. 5 කාබනික අණුවක ද්‍රාව්‍යතාවය දියවීමේ හැකියාව ද්‍රාව්‍යතාවය කතා කරනවා. ඊළඟට ඔය අණු වල
හැඩය අණුවේ හැඩය ගැන කතා කරමු. එතකොට ඔය ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙනකොට ඔන්න ඔය කියපු ගුණාංග 6 වෙනස් වෙනවා. හරි? එයාගේ අණුවේ හැඩය වෙනස් වෙනවා. එයාට හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාව වෙනස් වෙනවා. එයාගේ ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවා. ආම්ලික භාෂ්මික හෝ උදාසීන බව වෙනස් වෙනවා. ද්‍රවීකරණය වෙනස් වෙනවා. විද්‍යුත් ඍණතාවය වෙනස් වෙනවා. ඔය ඔක්කොම වෙනස් වීම කතා කරන්න කලින් ඔය මොනවද කියලා අපි දැනගෙන ඉන්නවා. හරිද? ඒක නිසා ওই 6 ඉක්මනට අපි කතා කරලා ඉවර කරමු. ලියන්න තමයි තියෙන්නේ. ලියන ගමන් කතා කරමු. දැන් ළමයි තරුවක් දාලා ලියා ගන්න රතු පෑනෙන්. ඉහත සඳහන් කළ ක්‍රියාකාරී කාණ්ඩ සහිත භෞතික සහ ක්‍රියාකාරී කාණ්ඩ සහිත රසායනික සංයෝග සතු භෞතික හා රසායනික ගුණ ගණනාවකි. අංක 1 විද්‍යුත් ඍණතාව. ඉලෙක්ට්‍රොනෙගටිවිටි. විද්‍යුත් ඍණතාව. මුලින්ම ළමයි වෙන පාට පෑනක් අරගෙන ලියා ගන්නවා නම් හොඳයි. හරිද? විද්‍යුත් ඍණතාවය කියන එක මොකක්ද කියන එක ලියා ගන්න. පරමාණු අතර ඇතිවන පරමාණු කියවහම ඔළුවේ මැවෙන්න ඕන මොකද්ද පරමාණු කියන්නේ කියලා. හරි? පරමාණු අතර ඇතිවන කිසියම් බන්ධනයක බන්ධන පරමාණු අතර ඇතිවන කිසියම් බන්ධනයක බන්ධන ඉලෙක්ට්‍රෝන පරමාණුවක් වෙතට ඇද ගැනීමේ හැකියාව විද්‍යුත් ඍණතාවය. අපි ඔය කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ළමයි. හොඳයි අපි මේ බේසික් එකක්ම අරගෙන කතා කරමු. ඒ කියන්නේ ඔන්න දැන් මෙන්න මේක අපි සලකමුකෝ. දැන් මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් අතර ඔන්න දැන් මේ බන්ධනයක් ඇති වෙලා තියෙනවා. සහසංයෝජ බන්ධන ඇති වෙනකොට මොකද්ද කිව්වෙලම සහසංයෝජ බන්ධනයක් කියලා කිව්වේ අපි ඒ දෙන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇති කරගන්න බන්ධනයන්නේ සහසංයෝජ බන්ධනය කිව්වේ. එතකොට මෙන්න මේ බන්ධනය ඇති වෙලා තින්නේ එහෙම. හැබැයි මේ දෙන්නගේ මේ බන්ධනයේ මේ ඉලෙක්ට්‍රෝන එක්ක හයිඩ්‍රජන් එක්ක කාබන් තමන්ගේ පැත්තට වැඩිපුර ඇද ගැනීමට තියෙන දෙන්න කොහොමද ඒක ඇදගන්නේ කියන එක තමයි ඔය හැකියාව කියලා කියන්නේ. හරිද? පරමාණුවක් අතර ඇතිවන කිසියම් බන්ධනයකදී මේ හවුලේ තියාගෙන දැන් මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඇදගත්තා මේ දෙන්නට තියෙනවා හැකියාවක් ඒ ඉලෙක්ට්‍රෝනය තමන්ගේ පැත්තට ඇද ගැනීම දෙන්නගේ එක්කෙනෙක්ට වැඩිපුර ඒ හැකියාව තියෙනවා. අන්න ඕකට තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. ඒක ඇද ගැනීමට වැඩිපුර හැකියාව තියෙන කෙනාට අපි කියන ඒතර විද්‍යුත් ඍණතාවය වැඩි. හරියාගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. හැකියාවට කියන විද්‍යුත් ඍණතාවය ඒක අඩු වැඩි වෙන අනුව එක්කෙනෙක් විද්‍යුත් ඍණතාවය හොඳින් තියෙන එක්කෙනෙක් වෙනවා. එක්කෙනෙක් විද්‍යුත් ඍණතාවය අඩු එක්කෙනෙක් වෙනවා. හරි?
ඔන්න ඕකට තමයි එතකොට විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. පරමාණු අතර සහසංයුජ බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියාගත්තත් ඕක තමන් පැත්තට ඇද ගන්න පරමාණුවට තියෙන යම් හැකියාවක් ඒකට කියන විද්‍යුත් ඍණතාවය කියලා. හරි? ඊළඟට රූලට ඇවිල්ලා ලියා ගන්න විද්‍යුත් විද්‍යුත් ඍණ නෑ නෑ වඩාත් විද්‍යුත් ඍණ පරමාණු ෆ්ලෝරීන් හොඳේ ඒක නම් එච්චර අවශ්‍යත් නෑ වඩාත් විද්‍යුත් ඍණ පරමාණුව ෆ්ලෝරීන් ඒ කියන්නේ තමන් දෙසට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට වැඩිපුරම හැකියාවක් තියෙන්නේ ෆ්ලෝරීන්ට ක්ලෝරීන් නෙමෙයි ෆ්ලෝරීන් ඊළඟට තරුවක් දාලා ලියා ගන්න ඊට පස්සේ තරුවක් දාලා උදාහරණ කියලා අරගෙන ලියා ගන්න උදාහරණ කියලා දාලා පොඩි ඉරක් දාන්න දැන් මෙහෙමයි ළමයි දැන් අපි හිතමු හයිඩ්‍රජන් වායුවේ H2 කියලා දැන් H2 වලදී මොකෝ වෙන්නේ හයිඩ්‍රජන් පරමාණුම දෙකක් තමයි එතකොට එකට බැඳිලා තියෙන බන්ධනේ හදලා තියෙන හයිඩ්‍රජන් එතකොට මොකෝ වෙන්නේ පරමාණු දෙකම සමාන ඒ වගේ වෙලාවකදී ඉලෙක්ට්‍රෝන ওই විදිහට එක්කෙනෙක්ගේ පැත්තට අනිත් එක්කෙනාගේ පැත්තට කියලා ඇද ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. හරි ඒ වගේ වෙලාවට අපි කියන ඒ පරමාණු විද්‍යුත් ඍණතාවයක් නොපෙන්නනවා කිය. දැන් හයිඩ්‍රජන් පරමාණුවේ විද්‍යුත් මේ H2 වල එහෙම විද්‍යුත් ඍණතාවයක් පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට ඒ වුණාට අපි දැන් ජල අණුවක් ගත්තොත් ඔක්සිජන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් ඔක්සිජන් අතරනේ බන්ධන සාධන්නේ. එතකොට ওই වෙලාවේදී ඔක්සිජන් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදිලා යන්නේ ඔක්සිජන් පැත්තට. හරිද? එතකොට හයිඩ්‍රජන් පැත්තට නෙවෙයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙන්නේ ඔක්සිජන් පැත්තට. එතකොට ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය අපි වැඩි කියලා කියනවා. හරි? එනිසා ওই උදාහරණ දෙක අරගෙන අපි ලියාගමු. අංක 1 හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර බන්ධන සාධන විට කවුද අයින් වෙලා ගිහින් තියෙන්නේ? ටික දෙනාද හිටියේ? 8ක් හිටියා වගේ මතකයි. බන්ධන සාධන විට සුපුන් නෑනේ අයින් වෙන්න. බන්ධන සාධන විට පරමාණු සමාන බැවින් අන්ඩර්ලයින් කරගන්න පරමාණු සමාන කියන වචනේ බැවින් එක් පරමාණුවක් දෙසටවත් බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමක් සිදු නොවේ. එක් පරමාණුවක් දෙසටවත් බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමක් සිදු නොවේ. ඊළඟ ලියා ගන්න. පරමාණු විද්‍යුත් ඍණතාවයක් නොපෙන්වයි. ඒකටත් අන්ඩර්ලයින් කරගන්න විද්‍යුත් ඍණතාවයක් නොපෙන්වයි කියන එකට පරමාණු සමාන වුණොත් එතකොට විද්‍යුත් ඍණතාවයක් නැහැ. ඒ වගේ තැනක දැන් කාබන් දෙකක් බෙදිච්ච තැනක් ගමු අපි. දැන් මෙතන තියෙනවද විද්‍යුත් ඍණතාවයක්? මෙතන නැහැ. මේ වගේ තැනක විද්‍යුත් ඍණතාවයක් ඇත්තේ නැහැ. ඊළඟ ලියා ගන්න ඊළඟ උදාහරණයේ විදිහට ඌලක් අතහැරලා ලියන්න ජල අණුවක ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණු අතර බන්ධනයක් සාධන විට ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණු අතර බන්ධනයක් සාධන විට බන්ධන ඉලෙක්ට්‍රෝන
වැඩිපුර ඔක්සිජන් දිසාවට ඇදගනි. බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඔක්සිජන් දිශාවට ඇදගනි. එතෙන්ටම ලියාගන්න එවිට ඔක්සිජන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩිය. අන්ලයින් කරගන්න ඔක්සිජන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩිය. ඔය වගේ කතාවක් තමයි එතකොට විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. ඒකට බලපාන අර යාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අණුව තමයි දැන් හයිඩ්‍රජන් වලට වඩා ඔක්සිජන් වල වැඩි. ඒ කියන්නේ අර ඍණතාවය වැඩි නිසා ඒ පැත්තට මේ වෙනවා. හොඳේ. ඉලෙක්ට්‍රෝන ගාන වැඩි පැන එවිට ඔක්සිජන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩිය. ඊළඟ ගුණාංගය තමයි පෝලරයිසේෂන් හෙවත් ද්‍රවීකරණය. ද්‍රවීකරණය. මහ ප්‍රාණ දයන්න. ඔය ළමයි දැන් උත්තර ලියනකොට අපිට ඕකත් තේරලා තියෙන. හොඳේ ළමයි මේ දෙකක් පටලව ගන්න. දැන් ඉස්සරහට කතා කරගෙන ගියාම ද්‍රවීකරණය වෙනයි ද්‍රාවීකරණය කියන්නේ දෙකක්. හොඳේ මේ ද්‍රාව්‍යතාවය කියන්නේ ද්‍රාව්‍යතාවයයි ද්‍රවීකරණයයි ওই දෙක සමහරවිට ළමයි මේ සැරේ පේපර් එකේ වචන දෙක තැන් දෙකකදී ලියලා තියෙන පටලවාගෙන. ද්‍රවීකරණය කියන එක දැන් පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඒක හරි. ඊට පස්සේ ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ දියවීම කියන එක. හොඳේ ওই දෙක පටලව ගන්න එපා. වලට පැටලෙවෙද්ද නැහැ පාඩම කරාගෙන ගියාට පස්සේ. හරි. ද්‍රවීකරණය ද්‍රවීකරණය කියන එකට අර විද්‍යුත් ඍණතාවය කියන ඒ විද්‍යුත් ඍණතාවය කියන ඒ ගුණාංගයේ හැකියාව බලපාන. හරිද? දැන් සහසංයුජ බන්ධනයක් සාධන පරමාණු දෙකක් අපි දැන් අර කලින් ගත්තේ අපි හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් අණුව ගත්තාම ඒවයි විද්‍යුත් ඍණතාවය මොකද්ද? එහෙම විද්‍යුත් ඍණතාවය කියලා දෙයක් තියුනේ නැහැ. දෙන්නගෙම සමාන වුණානේ. එතකොට අර දෙන්නගේ එක පැත්තකටවත් ඉලෙක්ට්‍රෝන ටික ඇදිලා ගියේ නැහැ. හරිද? එතකොට ඒ වගේ අණුවක් අපි කියන ද්‍රවීකරණයකට ලක් වෙච්ච නැති එකක් කියලා. ද්‍රවීකරණයකට ලක් වෙලා නැහැ. හැබැයි දෙන්න වෙනස් වෙන වෙලාවදී අපි ඒවට කියනවා දැන් මේ ජලාණුව එහෙම නැහැ. දැන් ජලාණුවේදී ඉලෙක්ට්‍රෝන ටික මොකද්ද වෙලා තියෙන්නේ? ඔක්සිජන් පැත්තට ඇදිලා තියෙන හින්දා ඒ වෙලාවේදී ද්‍රවීකරණයකට ලක් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ විදිහට දැන් ජල අණුවට අපි කියන ද්‍රවීය අණුව. ද්‍රවීය අණුව. ඔක්සිජන් එකට කියනවා අපි නිර්ද්‍රවීය අණුවක්. ඔක්සිජන් කියන්නේ ඒක නිර්ද්‍රවීය. නයිට්‍රජන් නිර්ද්‍රවීය. කාබන් ඩයොක්සයිඩ් ද්‍රවීය. ওই විදිහට ද්‍රවීය අණු සහ නිර්ද්‍රවීය අණු කියලා කොටසක් වෙනවා. ඕකට බලපාන්නේ අර කලින් කියපු විද්‍යුත් ඍණතාවය කියන එකම තමයි ඕකට බලපාන්නේ. හරිද? ඒ අණුව ද්‍රවීකරණයට ලක් වෙච්ච ද්‍රවීකරණ ලක් නොවෙච්ච කියලා අණු කොටස් වෙනවා. එතකොට ওই විදිහටම මේ කාබනික සංයෝග වලටත් ඕක බලපාන. ලියා ගන්නකො මෙන්න මෙහෙම. සහසංයුජ බන්ධන සාධන සහසංයුජ බන්ධන සාධන පරමාණු දෙක සමාන වන විට සාධන විට පරමාණු දෙක සමාන වන විට ඒවායේ විද්‍යුත් ඍණතාවයද සමාන බැවින් විද්‍යුත් ඍණතාවයද සමාන බැවින් සහසංයුජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකටම සමාන දුරකින් පවතී.
පරමාණු දෙකට සමාන දුරකින් පවතී. එතනම ලියාගන්න එහෙත් සහ සංයුජ බන්ධන සාධන පරමාණු වෙනස් වූ විට මට ඔය ටික වෙනම පැනකින් ලියා ගන්න කියන්න අමතකුණා විභාගෙදි ද්‍රවීකරණය කියලා ඇහුවොත් ඔය ටික ලියන්න වෙනවා. හරිද? එහෙත් සහ සංයුජ බන්ධන සාධන මෙන්න මේ ටික තමයි ලියන්න වෙන්නේ. හොඳේ? සහ සංයුජ බන්ධන සාධන පරමාණු වෙනස් වූ විට සහ සංයුජ බන්ධන සාධන පරමාණු වෙනස් වූ විට විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ආකර්ෂණය වේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අවුලේ තියාගෙන ඉලෙක්ට්‍රෝන යුගල ආකර්ෂණය වේ. එනම් බන්ධනය ද්‍රවීකරණය වේ. බන්ධනය ද්‍රවීකරණය වේ. ඊළඟ රූලකට ඇවිල්ලා ලියා ගන්න ද්‍රවීකරණයක ලක් වුණාට පස්සේ දැන් ඉලෙක්ට්‍රෝන ටික දැන් ජලාණුවේ ඔක්සිජන් පැත්තට වැඩිපුර ආකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා අරයාගේ පැත්ත ඉලෙක්ට්‍රෝන වලින් ඈත් වෙලා තියෙනවා කියන්නේ ඔක්සිජන් පරමාණුවට ලැබෙන ඍණ ආරෝපණයක් ලැබෙනවා. හරිද? ඒ වගේ වෙලාවකදී ඔක්සිජන් අර පරමාණුවට ඍණ ආරෝපණයක් ලැබෙනවා. හයිඩ්‍රජන් පරමාණුව එයාගෙන් ඈත් වෙලා ඉන්න ඉලෙක්ට්‍රෝන එතකොට සුළු ප්‍රමාණයක් හොඳේ සුළු ප්‍රමාණයක ධන ආරෝපණයක් ඔක්සිජන් වලට සුළු ප්‍රමාණයක ඍණ ආරෝපණයක් ලැබෙනවා. හරි දැන් මේ වගේ තැන්වලදී ඒ විදිහට තමයි තියෙන්නේ. හරි ලියා ගන්න එතෙන්ටම ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත බැවින් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත බැවින් ඉලෙක්ට්‍රෝන යුගල ආකර්ෂණය වූ ආරෝපණයෙහි ඉලෙක්ට්‍රෝන යුගල ආකර්ෂණය වූ පරමාණුවෙහි සුළු ඍණාරෝපණයක්ද ඉලෙක්ට්‍රෝන යුගල ඈත් වූ පරමාණුවෙහි අතීක්ෂණයි වෙලා තියෙන්නේ පරමාණුවෙහි සුළු ධන ආරෝපණයක්ද ඇතිවේ. ඊළඟ ලියා ගන්න තරුවක් දාලා බන්ධන ද්‍රවීකරණයක් සිදු වුවහොත් එමාණු බන්ධන ද්‍රවීකරණය සිදු වුවහොත් එමාණු ද්‍රවීය අණුවක් ලෙසද බන්ධන ද්‍රවීකරණය සිදු එමාණු ද්‍රවීය අණුවක් මේ ඉරක් ගහගන්න ද්‍රවීය කියන වචනෙට හොඳේ ද්‍රවීය ලියන්නේ මෙහෙම හොඳේ ඔයගොල්ලෝ කොහොම ලියා ගන්නවද දන්නේ ද්‍රවීය කියන වචනේ ලියාගන්න මෙහෙම හොඳේ ද්‍රවීය අණුවක් ලෙසද ද්‍රවීකරණය නැතිනම් එවැනි අණු නිර්ද්‍රවීය අණු ලෙසද හැඳින්වේ. හරිද? උදාහරණ කියලා දාගන්න ද්‍රවීකරණයක් නැත්නම් නිර්ද්‍රවීය උදාහරණ කියලා දාගන්න ජලය කියන්නේ ද්‍රවීය අණුවක් මීතේන්
NH4 එක කාබන් එකට හයිඩ්‍රජන් හතරක්ම සම්බන්ධ වෙච්ච එක. ඒක නිර්ද්‍රවී අණුව. ඒ මොකද ඒක නිර්ද්‍රවීය වෙන්නේ කියන එක ඊළඟට මම පැහැදිලි කරන්නම්. හරිද? හරි. නිර්ද්‍රවී අණුවක්. ඊළඟට ලියාගන්න මේක හරි වැදගත්. හොඳේ. අණුවක ද්‍රවීකරණය සඳහා අණුවක ද්‍රවීකරණය සඳහා කියලා පොඩි කමාවක් දාලා ඊළඟ රූලට ඇවිල්ලා ලියා ගන්නකො මේ එක හරි දෙක හරි දාලා මේ එක හරි තරුවක් හරි මොකක් හරි දාලා ලියා ගන්න ද්‍රවීකරණය සඳහා විද්‍යුත් ඍණතාව ඊළඟට ලියාගෙන විද්‍යුත් ඍණතාව බන්ධන සාධන පරමාණු වලට ආසන්න පරමාණුවල බන්ධන සාධන පරමාණු වලට ආසන්න පරමාණුවල ඉලෙක්ට්‍රෝන විකර්ෂණයද බලපායි. ඉලෙක්ට්‍රෝන විකර්ෂණයද බලපායි. ඒ කියන්නේ මෙන්න මේ බන්ධනය සැලකුවාම මේ දෙන්නගේ ද්‍රවීකරණයට ඒ දෙන්නගේ විද්‍යුත් ඍණතාවය වගේම ආසන්න පරමාණු වල විද්‍යුත් ඍණතාවයත් බලපානවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ දෙන්න අතරත් ඇති වෙන එකක හේතුව බලපාන දැන්. එහෙම දෙයක් බලපානවා කියන එක තමයි කියන්නේ. නෝට් එක දෙන වේගෙ වැඩිලුනේ. ඒ කතාවේ කියන්නේ දැන් විභාගෙදී අහුවොත් ද්‍රවීකරණය සඳහා බලපාන සාධක මොනවද කියලා එකක් තමයි ඒ බන්ධන සාධන පරමාණු දෙක අතර තියෙන මොකද්ද විද්‍යුත් ඍණතාවය ඒ වගේම බලපාන ඒ බන්ධනය සාධන පරමාණුවට ආසන්නව තියෙන අනිත් පරමාණු වල ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීමේ හැකියාවත් බලපාන. හරිද? පට්ටුනාම ඉවරයිද කියලා අහනවා. ඉතින් ඉවර කරන්න නැහැ. ඔයාලට මොකක්ද එක්සෑම් එකට පාඩම් කරන්න නැත්නම් මොකක් හරි කිව්වනේ නේ. ඉවර කරන්න දැන් කොච්චර වෙලාවක් තියෙනවද? අමීත්තුවයි තියෙන්නේ නේ. ඔය ටික ලියාගෙන ඊට පස්සේ අපි ඉක්මනට මෙන්න මේ රූප